අනුපිළිවෙලින් යන නිවන් මාර්ගක් තියෙන්නේ. ඔබ මුලින් සත්‍ය දැනගන්න ඕනේ. ඒක හොඳින් සවිසුද්ධ වෙන්න ඕනේ. සත්‍යාන විසුද්ධිය කියන තැනට එන්න ඕනේ. එහෙම නැත්නම් ඔබට උපේක්ඛා ඥානයට එන්න බෑ. ඒ අපිට තියෙන ඒ ditthi විසුද්ධිය, ඒ චිත්ත විසුද්ධිය, ඒවා අපිට තියෙනවානේ දෘෂ්ටි ගොඩක්. සාමාන්‍ය මිනිස්සුන්ට දෘෂ්ටි කොච්චර තියෙනවද කියලා හිතන්න. හැම එකම දෘෂ්ටියක්. හැම එකම දෘෂ්ටියක්. හොඳයි කිව්වත් දෘෂ්ටියක්, නරකයි කිව්වත් දෘෂ්ටියක්. ඔය කියන හැම එකම අම්මා තාත්තා ගෙවල් දොරවල් ඊට හඳ ගහකොළ ඔක්කොම දරුවෝ දේවල් හැම එකම දෘෂ්ටියක්. මම කියන්නේ දෘෂ්ටියක්, ඉපදීමත් දෘෂ්ටියක්, මරණයත් දෘෂ්ටියක්. මේ සත්‍ය දකින්න. හරි ගාමේ. ඔය හැම වචනයක්ම බොරුවක්. අර අපි හවස කිව්වා ප ဋ ාණ කරන්නේ අර ඉන්ද්‍රිය පච්චය කියන තැන ඇත්තටම කිව්වොත් ඔබ හිතන්නේ එළිය ආලෝකය තියෙනවා කියලා. ඔබ හිතනවා සූර්යාගේ ආලෝකය මේ තියෙන්නේ. එහෙනම් ඉතින් සූර්යාගේ ආලෝකය මුළු ගැලැක්සි එකම බල්බ් එකක් දාලා වගේ තියෙන්නේ බෑ. එහෙම එකක් නැහැ. ඇත්තටම ඔබේ ඇස් දෙක ගැලුවොත් කලවරයි. එක එක සතුන්ට එක එක විදිහට වැවෙනකොට හරි එක මේකත් නෙමෙයි. මෙන්න මේ වගේ. ඔබ මේ හැම දෙයක්ම හොඳින් ගලපලා තියෙනවා. මේ ආලෝකයවත් ඇත්ත නෙමෙයි, ශබ්දෙත් ඇත්ත නෙමෙයි කියපේ. මේ ආයතනට සකස් වෙච්ච කොහෙවත් හම්බ වෙනවද නැහැ. ඒතකොට මේ අපිට පේන හැම ලෝකයේ ඇත්තද? ඒක ලෝකයේ ඇත්ත වෙන්නේ නැහැ. ශුන්‍යතෝ ලෝකෝ අවේකස්ස කියව එක. ලෝකයේ ඇත්ත කරගෙන ඒක ඕනේ වෙලා තියෙන එක නෙමේ අපේ මේ ගින්න. මේ ලෝකේ මම ඉන්නවනේ. මට ගින්නක් තියෙන එකනේ. එහෙනම් ලෝකයේ ඇත්තද? දැන් මේ ඔබේ වර්ණ හැඩතල ඔබේ ශබ්ද ඔක්කොම ඇත්තද නැහැ? ඔබ ඇත්තද නැහැ? ඒ ඔබ කියලා අපි මේ හිතනවනේ මම කියලා. ඒත් ඉන්නවම නැහැ. ඉතින් එතකොට ඔය ගති ස්වභාව තියෙන සියල්ල හොඳින් ගැලපෙලා එනකොට හරියට නිකන් නේචර් එක වගේ අකම්පිත ස්වභාවයට. ඔබට මේ සියල්ල හොඳින් වැටහෙනවා. එතකොට ඔබේ මිදීම ඔබට දැකගන්න. ඔබේ ගති ස්වභාවය මේවල තියෙන උද්දීපන ආරෝපණ අරම ඔක්කොම ටික හම්බ වෙනවා. කෙනාගේ ස්වභාවය කෙනාටම හම්බ වෙනවා. අන්න සියල්ල අතහැරෙන්නේ එහෙමයි. අන්න එතකොට එනවා. නිදහස් බව, සරල බව, සහැල්ලු. මෙතන කෙනෙක් ඉන්නවා කියලා ගත්ත සංඥාව නෙමෙයි අනාත්ම සංඥා. සරලයි ඒක. හොඳයි.